මේ ලෝකේ ගොඩක් අයට හරි ගිහිල්ලා නැත්තේ ඇයි? මේ ලෝකේ ගොඩක් අය නිന്ദා විඳින්නේ ඇයි? මේ ලෝකේ ගොඩක් අය ගුටි කන්නේ ඇයි? මේ ලෝකේ ගොඩක් අය බැනුම් අහන්නේ ඇයි? මේ ලෝකේ ගොඩක් අයට රස්සාව එපා වෙනවා. මේ ලෝකේ ගොඩක් අයට රස්සාව එපා වෙලා රස්සාව කරන්නේ සතුටින් නෙමෙයි. කරන රස්සාව වෙහෙස කරයි. නැත්තම් වෙන රස්සාවක් හොයා ගන්නවා. මේ රස්සාව කරනවා. එක කකුලක් මේ රස්සාවේ තව කකුලක් උස්සගෙන ඉන්නේ මේ කරන්න බලාගෙන. ඉතින් ඒක ඇයි එහෙම වෙන්නේ? මේ ලෝකේ ගොඩාක් අය රස්සාව කරන අය තෘප්තිමත් නැහැ, සතුටක් නැහැ. ඒ අය හරි කනගාටුවෙන් තමයි රස්සාව කරන්නේ. නැත්තම් රස්සාව කරන තැන ගොඩාක් අයට තියෙන කරදර පීඩා. කේලම් තියෙනවා. කැපිලි කෙටිලි තියෙනවා. එතකොට ලොක්කට ගිහිලා කේලම් කියනවා. නැත්තම් අර කණ්ඩායමත් එක්ක ඉන්නකොට අරයව කොන් කරනවා. එයාත් එක්ක කතා කරන්න එපා. එයා හොඳ කෙනෙක් නෙමෙයි. එයා දුප්පත් කෙනෙක් කියලා. තව කෙනෙක්ව තමාව කොන් කරනවා, වෙන් කරනවා, පහත් කරනවා. මේ වාගේ දේවල් වෙනකොට ඒ රස්සාව කරන්නේ එපා වෙලා. පඩිය ගත්තත් ඒක yaadෙන්නේ. එයි මෙයා කනගාටුවෙන් අකමැත්තෙන් ජොබ් එක කරන්නේ රස්සාව කරන්නේ. දැන් අපිට දහස් ගාණක් කෝල් කරලා කියනවනේ අනේ සර් මට මේ රස්සාව එපා වෙලා තියෙන්නේ. මෙතන පඩිය නම් හොඳයි. ඒ වුණාට මෙතන හරි කරදරයි මේ ඉන්න මිනිස්සුන්ගෙන් කියනවා. පීඩා සහිතයි කියනවා. මේ හරි ගැටලු සහිතයි කියනවා. ඉතින් සමහර වෙලාවට කාන්තාවෝ ඉන්නවා. කාන්තාවට විවිධාකාර අතවර වලට මුහුණ දෙන්න වෙනවා. මේ රස්සාවල් කරන්න ගියපුවාම එතන ඉන්න පිරිමින්ගෙන්. ඒ වගේම තමයි සමහර පිරිමින්ටත් තියෙනවා කාන්තාවන්ට විවිධාකාර කරදර. එතකොට මේ තමන්ගේ රැකියාව කියන දේ තමන්ට හරියට කරගන්න බැරි වෙන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට තියෙන ලොකු පාපයක්, අකුසලයක්. දැන් හොඳ රස්සාවක් ලැබෙන්නේ තමන්ගේ පින් බලයට. දැන් දැකලා තියෙනවනේ අපි පාරේ යනකොට ඔය මේ ලෑලි කෑල්ලක් තියාගෙන සෙරෙප්පු මහන අය ඉන්නවා. ඒ වගේම අපි දැකලා තියෙනවා කැඩිච්ච කුඩ හදන අය. එයාලා ටයිකෝට් දාගෙන කුඩ හදනව නෙවෙයිනේ. අවුවේ පිච්චි වැස්සේ තෙමි ගලක් උඩ ඉඳගෙන එහෙම කරන අය ඉන්නවා. දැන් සමහර තැන්වල මම දැකලා තියෙනවා උදේට ඔය ගල් කඩන මේ ගල් වලවල් වල පොල්ලත්තක් ඇලේට හේතු කරලා අවුව වැටෙනවට මේ මිටියකින් අර සාමාන්‍ය අඟල් 4-5 ඒවට තට්ටු කර අඟල් භාගය හරි 3 කාලේ සයිස් එකට මෙටල් කොන්ක්‍රීට් ගල් කඩන අය. ඔයා හිතන්නකෝ මේ ගල් කෑල්ලක් කැඩෙන්න අතින් කොච්චර වාර ගණක් ගහන්න ඕනද? සමහරලාට උදේට කාලා ඇවිල්ලා නෙමෙයි කළු ගල් කඩන්නේ. සමහර වෙලාවට දවල්ට කණ්ඩ නැහැ. තාච්චියක් කඩාගත්තොත් සොච්චමයි හම්බෙන්නේ. නමුත් ඒ අතර බැංකුවක මැනේජර් කෙනෙක් ගත්තොත් එයා AC කාමරයක වීදුරු කාමරයක ඉන්නේ ටයිකෝට් ඇඳගෙන. එයාට වෙලාවට තේක ගෙනත් දෙන්න සේවකයෙක් ඉන්නවා. වෙලාවට කෑම එක ගෙනත් දෙන්න සේවකයෙක් ඉන්නවා. මම ඒක හොඳට දන්නවා. මොකද අපි ඔය බැංකුවල කාලයක් භාවනා වැඩසටහන් කරපු නිසා මම දන්නවා ඒක. එතකොට ඒ අය මේ අවුවේ වැඩ කරන්නේ නැහැ. වැස්සේ තෙමෙන්නේ නැහැ. කැරකෙන පුටුවකට වාඩි වෙලා ගණන් ටික හදනවා, බැලන්ස් එක බලනවා, අස්සනක් කරනවා, hina වෙනවා, සතුටින් ඉන්නවා. එතකොට ඒ අය යාන වාහන අරගෙන, ගෙවල් දොරවල් හදාගෙන ඇයි එයාට ඒ වගේ මේ ඔක්කොම මිනිස්සුනේ. මේ ඔක්කොම මිනිස්සු. නමුත් සමාජයේ මේ අයට දෙවි දීහකට තමයි ලැබෙන්නේ. ඇයි දෙවි දීහකට ලැබෙන්නේ? දැන් හොඳ රස්සාවල් කරන අය ඉන්නවා, ගරු නම්බු ඇතුව. ඒ අය රටේ පිළිගැනීමකටපත් වෙනවා. දැන් අපි දන්න සමහර ගුරුවරු ඉන්නවා. ඒ අයට හරි කැමති දෙමව්පියෝ, හරි කැමති දරුවෝ. ඒ අය හොඳට ඒ දරුවන්ට ඒ විෂය ධාරා උගන්වනවා. වෙනම බාහිර පන්ති කරලා එයාලාන් රජයේ ගුරුවරයෙක් ගන්නවට වැඩිය පඩිය යාලා ගන්න. රජයේ ගුරුවරයෙකුට ලබන්න බැරි දක්ෂතාවය, ඒ වගේම තමයි පිළිගැනීම, ඒ වගේම තමයි මුදල් හදා යාන වාහන සැප සම්පත්. මේ සැප සම්පත් මිනිස්සෙකුට අවශ්‍යයි. මොන මෝඩයද මන් දන්නේ කියන්නේ. ඔය සැප සම්පත් වලට ආස කරන්න එපා කියලා කිව්ව නිසායි අපේ රට තාමත් දුප්පත්.
වෙන්නේ සමහර අය. ගොඩාක් අය මේ සැප සම්පත් වලට වෛර කරනවා. සල්ලි වලට වෛර කරනවා. රස්සාවට වෛර කරනවා. දැන් උදේට අර ලොකු වට වාහනවල ගිහිල්ලා ලොකු තැන්වල රස්සාව කරන මිනිස්සු දිහා බලලා සතුටු වෙන්නේ. කරන්නේ ඔය කියලා අර ඒකට නිගා කරනවා. පොහොසත්කමට ගරහන්න තමන් දුප්පත් වෙන බව ඒ අය දන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමන් මේ ජීවිතයේ යම් කෙනෙක් පොහොසත් වෙලා රැකියාවක් කරනවා නම් ඒ ගැන සතුටු වෙන්න. මට නැති වුණත් මේ ලෝකේ මිනිස්සෙක් ඒක කරලා සතුටු වෙනවනේ. අනුන්ගේ සතුට දැකලා තමන් සතුටු වෙන එක කොච්චර හොඳයි. නමුත් ලෝකේ මිනිස්සු සතුටු වෙනවා කෙනෙකුගේ රස්සාව නැති වෙලා ඉන්ටර්ඩික් කරලා රස්සාවෙන් ඈත් කරලා මේ ආරංචි වෙනවා. අහවලා මේ රස්සාවෙන් අස් කළාලුනේ. හරි සතුටුයි. සමහරු අය පාටිත් දානවා. කෙනෙකුගේ රස්සාව මොනියම් කාරණයක් හරි දුර්වලකමක් හරි වැරද්දක් කරලා හරි මේ නැති වුණා කියන්නකො. දැන් එයත් එක්ක අමනාපයි ඉන්නව නේද? සහෝදරයෝ අහලා පහලයි රටේ තොටේ අය කවුරු හරි. ඒ අයට ආරංචි වුණාම එයාලා මොකද කරන්නේ? සතුටු වෙනවා. පුදුම විදිහට සතුටු වෙන්නේ. අප්පා ඌට නම් හොඳ වැඩේ කියනවා. ඒක හරියට මේ වගේ. අපි පොඩි කාලේ ඉස්කෝලේ යනවානේ. අපි 2 3 පන්ති ඉන්නකොට. මට මතකයි මේ මම 2 පන්ති ඉන්නවා. අපිට හරි අඩුයි. ඉතින් ඒ කාලේ මේ ඩිස් බංකු හරි පුටු හරි අඩුයි. අපි ඉතින් 2 පන්ති මට අද වගේ මතකයි මේ නැගිටින්න ඕනේ. ඉතින් ගාථා කියන්නේ. ඉඳගෙන ඉන්න පුටුවේ නැගිටින්න ඕන බෙල් එක ගහපුවම ඉතින් අපි හිටගෙන කට්ටිය පිරිමි ළමයි එක පැත්තක ගෑල් ළමයි තව පැත්තක. දැන් මම ඉන්නේ පිටිපස්සෙම පොලිමේ. එතකොට මේ ගාථා කියලා ඉවරලා සාදු කියලා ඉඳ ගන්න ගියා දඩං ගාලා මං ඇදගෙන වැටුණා. මොකද වුනේ මම දන්නෙත් නෑ කෙල්ලෙක් ඇවිල්ලා මගේ පුටුව අරන් ගිහලා. ඒ වෙලාවේ අපේ යාළුවෝ පන්ති හිටපෙව මොකද්ද කිව්වේ? හොඳ වැඩේ සාදු කිව්වා. ඒක මේ ළමයි පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙනවා. ඒක දැන් මේ අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේ වීඩියෝ මේ ඔය ෆෝන් වලට එහෙම අපි දැකලා තියෙනවා මිනිස්සෙක් වැටෙනකොට හහහක hina වෙනවා. මිනිස්සෙකුට වරදිනකොට hina වෙනවා. මිනිස්සෙකුට වරදිනකොට hina වෙන එක අකුසලයක්. Tamanda වැරදුන දාට මිනිස්සු වට වෙලා hina වෙනකොට කොච්චර හිත රිදෙයිද කියලා පොඩ්ඩක් හරි හිතුවනම් හොඳයි නේද? විහිළුවකටවත් කාටවත් hina වෙන්න එපා. මොකද සමච්චලේට නෝන්ඩේට අපහාසයට කරන්න එපා. මොකද ඒ hina වෙන්නේ Tamanට. දැන් ඔය ගොඩාක් අය රස්සාවල් නැති වෙලා ඒ අය පවුල් පිටින් අපහසුතාවයටපත් වෙනකොට සතුටු වෙනවා. සමහරු පොල් ගහනවා ගිහිල්ලා දේවාලවල කෝවිල්වල කට්ටාඩි ගාවට ගිහිල්ලා පොල් ගහනවා. අරුගේ රස්සාව නැති වේවා. අරුගේ උසස් වීම නැති වේවා. මගෙන් දවසකට කොච්චර කෝල් කරලා අහනවද? සර් අපිට හරි කරදරයි. අහවල් කෙනා. උන් හිඟන තත්ත්වයට වැටෙන්න වැඩක් කරගන්න බැයිද බුදුරජාණන් වහන්සේට කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ඔය වගේ පසික්කාටු වැඩ කරනවද? දැන් මේ අහන මිනිස්සු හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ කපුවෙක් කියලා. නැත්තම් කට්ටාඩියෙක් කියලා තමයි හිතන් ඉන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කාටවත් වෛර කරන්නේ බුදුරජාණන් වහන්සේ කාටවත් දේශ කරන්නේ. බුදුරජාණන් වහන්සේ මොකද්ද කරේ? මේ ලෝකේ සියලු සත්වයන්ට පතල මහා කරුණාවෙන් පිහිට වුණා. ඒතර එහෙම පිහිට වෙච්ච කෙනෙකුට මට කියන්න කියනවා. දැන් සමහර වෙලාවට මේ දවස් ගණන් පොල් ගහනවා. කාලි කෝවිලට ගිහිලා පොල් ගහනවා රස්සාව අහවලාගේ නැති වේවා කියලා. මම දැකලා තියෙනවා. කපුරු ටිකක් තියලා එතනත් ඉන්න කට්ටඩියකට ලැහැත්තිලා රුපියල් 500ක් විතර අරගෙන ඉතින් ඉන්න ලෝකේ නැති දෙවිවරුන්ගේ හරි යක්ෂයන්ගේ නම් ටිකක් හරි කියලා ඉතින් පොල් ගෙඩි එක්ක නමක් ලියාගෙන යනවා අහවලාට. ඉතින් එහෙම සාප කරනවා. ඒ සාපේ අනුන්ට නෙමෙයි කරගන්නේ, Tamanටයි ඔය සාපේ කරගන්නේ.
දැන් බලන්න කොච්චර මේ රැකියාවල් කරන්නේ නැතුව තරුණ දරුවෝ ඉන්නවද ගෙවල් වල? අම්මගෙන් කකා ඈ අම්මගෙන් කකා ඉන්නවා, තාත්තා හම්බ කරන කකා ඉන්නවා. දරුවෝ හම්බ කරන්නේ නැහැ. ඇයි මේ දරුවන්ට රැකියාවක් හරියන්නේ නැත්තේ? මේ දරුවෝ මේ පාපේ කරනවා. පාපේ කරනවා. දැන් ඉගෙන ගන්නේ මොකටද? ඉස්කෝලේ යන්නේ මොකටද? පන්ති යන්නේ මොකටද? හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් ගන්න. දැන් ඉගෙන ගන්න එකේ පන්තියේ ඉඳන් 13 පන්තිය දක්වා ගිහිල්ලා හොඳට ඉගෙන ගත්තොත් ඒ ළමයාට විශ්වවිද්‍යාලයට හරි යන්න පුළුවන්. විශ්වවිද්‍යාලයට හරි ගියොත් විශ්වවිද්‍යාලයෙන් පස්සේ යාගේ උගත්කමේ හැටියට පාස් කරලා තියෙන විභාගවල මේ තරමට එයාට රජයේ හරි පෞද්ගලිකව හරි රස්සාවක් ගන්න පුළුවන්. හැබැයි මේ රටේ ගොඩාක් ඉගෙනගත්ත දරුවෝ ඉන්නවා, විභාග පාස් කරපු දරුවෝ ඉන්නවා. එයාලට රස්සාවක් හරියන්නේ නැහැ. ඇයි හේතුව? අර ඉගෙන ගන්න කාලේ තමන්ගේ යාළුවෙකුට පොතක් පතක් දෙන්නේ නැහැ. නොදන්න දෙයක් ඇහුවට කියන්නේ නැහැ. හරියට පොත් වලින් වහගෙන මුල් ලියන්නේ. අපේ බලන්න බෑ මේ ළමයින්ගේ තියෙන ඊර්ෂියාව. ඒ මොකද අර තව කෙනෙකුට හරියනවට දැන් කාලේ ළමයි කැමති නැහැ. උන් නිකන් ඉස්කෝලේ යන්නේ හතුරෝ යනවාද? අපේ කාලේ එහෙම නෑ. අපිට මතකයි මගේ යාළුවෝ හිටිය මට පැන්සල ගේන්න බැරි වෙච්ච දවසේ එයාගේ පැන්සල දෙකට කඩලා මට කෑල්ලක් දුන්නා ඒක උල් කරලා. එතකොට මට අඩිකෝදුව ගේන්න බැරි වෙච්ච දවසේ මට මතකයි දිග අඩිකෝදුව දෙකට කඩලා කෑල්ලක් දුන්නා. දැන් ඒ යාළුවා අද හොඳ තැනක ඉන්නවා. හොඳට දියුණු වෙලා ඉන්නවා. මමත් අද හොඳ තැනක ඉන්නවා. අපිට දැන් ඉන්නේ උන් දෙයිද? දැන් පෙන්සල් දෙකක් අරන් ගියොත් අම්මලා පුරුදු කරනවා. ඔය දෙකක් අරන් ගියට කමන්නේ හංගගනි. පාට පෙට්ටිය ඉල්ලුවොත් දෙන්න එපා කියනවා. වතුර බෝතලේ අරන් ගියොත් වතුර ටිකක් දෙන්න එපා කියනවා. මේ මොකද්ද පුරුදු කරන්නේ? ලෝභකම. මේ මොකද්ද? ලෝභකම. ඉතින් ඒ හැන්දම තමයි කවදා හරි ඒ අම්මට තාත්තට ඒ දරුවගෙන් ලැබෙන්නේ. එහෙම නෙවෙයිනි පුතේ, වතුර ටිකක් ඉල්ලුවොත් වතුර නැති කෙනෙකුට දෙන්න. පැන්සලක් වැඩිපුර අරගෙන යන්න. පැන්සලක් ගේන්න බැරි වෙච්ච ළමයෙකුට පැන්සලක් දෙන්න. මකන කෑල්ලක් වැඩිපුර අරන් යන්න. මකන කෑල්ලක් නැති කෙනෙකුට දෙන්න. අපි යන කාලේ අපි ඕන තරම් මේ මකන කෑල්ලක් හොයාගන්න පිට්ටනිය ඇවිද්ද මිනිස්සු. මුළු ඉස්කෝලේම අපිට පැන්සලක්වත් නැහැ ඒ කාලේ. අපි දුප්පත් වෙලා ඉපදුනේ මොකද දානමාන පූජා කරලා නැතුව. ඒකනේ අපි මේ දානමාන පූජා කරන්නේ බුද්ධ රත්නය වෙනුවෙන්, ධම්ම රත්නය වෙනුවෙන්, සංඝ රත්නය වෙනුවෙන්. අපි එකතු වෙලා පූජා කරන්න ඒකනේ කියන්නේ. රුවන්වැලි මහා සෑයේ පූජාවට එකතු වෙමු. ආරණ්‍ය සේනාසනේ දාණයට අපි එකතු වෙමු. දානමාන පූජා කරපුවාම තමයි මිනිස්සෙකුට ඉන්න තැනක් හරි වැටලා තියෙන්නේ. කන්න දෙයක් හරි ලැබෙන්නේ. බෙහෙත් ටිකක් හරි ලැබෙන්නේ. වස්ත්‍රයක් හරි ලැබෙන්නේ. ගොඩාක් මෝඩයෝ හිතාගෙන ඉන්නවා මේක දෙයියෝ දෙනවා කියලා. අර ගලේවෙල පැත්තේ මට මතකයි එක අම්මා කෙනෙක් හිටියා රට යන්න හදනවා රට යන්න බැරි වුණා. රට යන්න බෑ. ඉතින් කාලයක් ගත වුණා. මං කිව්වා රුවන්වැලි මහා සෑයේ මල් දහස පූජා කරමු. පූජාව අපි කරමු. ඊට පස්සේ මාලයක් හරි මොකක් හරි උගස් තියලා තමයි සල්ලි හොයාගෙන පූජාව කරේ. ඔය රුවන්වැලි මහා සෑයේ අපි මල් දහසක් පූජා කරා. 3 පාරක්ද කොහෙද? 3 වෙනි පාරේදී වීසායික ආවා. ඒජන්සි වලින් මෙයා දැන් වැඩ කරගෙන ගිහිල්ලා මට මාසේ ගානේ රුවන්වැලි මහා සෑයේ පූජාවට මුදලුත් දෙව්වා. මල් පූජාව කරනවා වැරදි දේවල් වල. ඒකයි ගොඩක් අයගේ රස්සාව නැති වෙන්නේ. ගෙදර මල් පූජාව කරනවා සම්පූර්ණයෙන්ම වැරදි. මල් ටික තියලා කියන්නේත් බොරු. බුදුහාමුදුරුවෝ කියපු ඒවා නෙවෙයිනේ. පූජේමි බුද්දං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මුක්ඛං පුප්පමිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් නෙමෙයි ඕක. ඕක සෝතාපන්න කෙනෙක් කියපු එකක්වත් නෙමෙයි ඕක. ඕක අමු ප්‍රතඥයෙක් කියපු බේගලයක්. ඕකේ තියෙන පචයක් තියෙන තනිකර.
දැන් මල් ටික තියලා ඕක කියනවා. කිව්ව ගමන් මොකද දන්නවද වෙන්නේ? ගෙදර ආදායම හිඳෙනවා. ළමයි ඉගෙන ගන්නෑ. උන්ට පොත් අරන් දෙනවා. පැන්සල් අරන් දෙනවා. මකන කෑලි අරන් දෙනවා. සපත්තු අරන් දෙනවා. ඒ ළමයිට ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. ඇයි? ඉස්කෝලේ කියන්නේත් ඕක. දැන් ගුරුවරු මට කියනවා අනේ සර් මේ ළමයිට කිසි උමනාවක් නැහැ නේ ඉගෙන ගන්න. අපිට කොච්චර උමනාවක් තිබ්බද? දැන් අපේ කාලෙත් ඉගෙන ගන්න නැති උන් හිටියා. ඒ හේතුව තමයි ඒ කාලෙත් ඔක කරා. මල් ටිකක් කඩා ගන්න. එකක් තමයි මල් කඩන්නේ හොරේ. මේ කාලෙත් මම දකිනවා අපි රුවන්වැලි මහා සෑයට ගිහලා දාස්පෙතියා මල් දාහ මල් ආසනේ පූජා කරන්න ඔක්කොම සකස් කරනකොට ඔන්න එතනින් යනවා. අම්මලා පුතාලා දුවලා පවුල් පිටින් යනකොට හොරෙන් මලක් දා ගන්නවා. මම ඉතින් අර එයාලගේ ආත්ම ගෞරවය නැති කරන්න කැමති නෑ. නැත්තම් වීඩියෝ කරලා දාන්න පුළුවන් මෙන්න රුවන්වැලි සෑයේ මල් හොරකම් කිරීම කියලා. හරියට හොරකම් කරනවා. යෝගට් ටික පූජා කරන්න තිබ්බහම යෝගට් එකක් කරයි යනවා. කොණ්ඩ කැවුම් පූජා කරන්න තිබ්බහම කොණ්ඩ කැවුමක් කරයි යනවා. පාත්‍රය ඇරලා තියන්න බෑ කැමරයි යනවා. දැන් ඒකින්ද අපි මහා සෑයේ පූජාව කරනකොට පාත්‍රය වහලා පූජා කරන්න. නැත්තම් අත දැම්ම ගත්තා. කිසිම එතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? Tamanට සතු නැති දෙයක් Taman හොරකම් කරනවා නම් ගන්නවා නම් බලහත්කාරකමින් හරි අයථා විදියට හරි ගන්නවා නම් කපටිකමින් හරි ගන්නවා නම් හරියට අර නරියා කපුටගේ කේජු කෑල්ල ගන්න ගියේ ඒකත් ඒ වැරදි විදිහකට ගන්න ගිය එකක් නේ. ඒ වගේ එහෙම කරොත් මොකද වෙන්නේ? තමන්ගේ ජීවත් වෙන මාර්ගය වැහෙනවා. ඒකයි අද මේ ගොඩාක් අයට වෙලා තියෙන්නේ. දැන් අවුරුද්දකට මේ රස්සාවල් වලින් කලකිරෙනවා. ව්‍යාපාර වලින් කලකිරෙනවා, එපා වෙනවා. ඒ කරන එක හරියන්නේ නැහැ. අම්මගෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්නවා, තාත්තගෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්නවා, එක්ක කෝස් එකක් කරනවා, කෝස් එක කරලා ළමයා ගෙදර. මම මේ කෝස් එක කරලා රට යනවා, මේ කෝස් එක කරලා මම රස්සාවකට යනවා කියලා අය නෑ. දැන් ගොඩාක් අම්මලා අපිට කොච්චර කතා කරලා කියනවාද දුව ගෙදර ඉන්නේ. කාමරේට වෙලා ඉන්නේ. ෆෝන් එක ඔබ ඉන්නේ. ගියක් අතු ගන්නෙ නෑ, වලදක් හොදන්නේ නෑ, රෙද්දක් හොදගන්නේ නෑ, මේ ළමයා නාන්නේ නෑ. මේ ළමයාට කතා කරන්න බෑ යස්සනී වගේ. ඇඟට කඩා පයින්නවා කියන. ඇයි මෙහෙම වෙන්නේ? අනාර බුදුරජාණන් වහන්සේට වට්ටිවල මල් පූජාව. මොකද වට්ටිවල පූජා කරන්න බුදුරජාණන් වහන්සේ දෙවි කෙනෙක්ද? දෙවි කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේට වට්ටියේ මල් පූජා කරන්න හොඳ නැහැ. තමන්ගේ தত্ত্বය දවසින් දවස බාල වෙනවා. බලන්න ඉස්සර පොඩි කාලේ දරුවෝ හදාගෙන ඉන්නකොට කොහොමද නෑදෑයෝ ආවේ බත් උයාගෙන. දැන් එනවද? දැන් එන්නේ. ඒ කාලේ කොහොමද තිබුණු බැඳීම? ඕන දෙයකට දුවගෙන ආවේ. දැන් ඉන්නවද එකෙක්වත්? නෑ, ඔක්කොම තරහ වෙලා. අමනාප වෙනවා. Taman තනි වෙනවා. මේ ලෝකේ තනි වෙලා පුළුවන් ද ජීවත් වෙන්න? බුදුරජාණන් වහන්සේගේ පිරිවරාගෙන වැඩ හිටියා. කී දෙනෙක් හිටියද රහතන් වහන්සේලා? 1250යි. බුදුරජාණන් වහන්සේත් වැඩ හිටියේ රහතන් වහන්සේලා 1250ක් එක්ක. නමුත් සමාජයේ කියනවා මේ ධර්මය අවබෝධ කරගන්න කැලේකට යන්න ඕනතු, තනි වෙන්න ඕනලු. ඌවා ඔක්කොම බොරු. ඉතින් ඒක නිසා අද අපි මේ කතා කරන්නේ තමන්ගේ රැකියාව. අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න ඕන. ඒකට කියනවා මුදිතා ගුණය. මේ මුදිතා ගුණේ තියෙන කෙනාට වේගයෙන් හරියනවා. ලස්සනට වාහනයක් පාරේ යනවා නම් ඒක දැකලා සතුටු වෙන්න ඕන. ඒවා මට පොඩි කාලේ තිබුණේ නැහැ. මං කරන මේ ඔය අම්මත් එක්ක මේ අතේලිලා යනකොට චූටි ගල් කැට වලින් අර වාහන වලට ගහනවා. ඒ ගහන්නේ වෙන මොකක්වත් නෙවෙයි. දැන් අද මට තේරෙනවා මං ඒ ගැහුවේ ඒක නිකන් පරිප්පුවටයක් වගේ, නිකන් මේ ගම්මිරිස් ඇටයක් වගේ චූටි ගලකින් ගහන්නේ. මොකද මට නෑනේ බස් යනවා, ලෝරි යනවා. ඉතින් මම වාහන වලට ආසයි වුණාට මට නෑ. තාත්තට එහෙම බස් අරන් දෙන්න සල්ලිත් නෑ. ඉතින් පාරේ ගියොත් මං චූටි ගලකින් බස් එකට ගහනවා. ඒ මොකද්ද? ඊරිසියා. පුංචි කියලා නෑ, ළමයින්ට තියෙනවා ඊරිසියා. ඒ රහත් වෙලා නෑ. ඒක ඊරිසියාව නැති කරගන්න ඕන. ලස්සන ගෙයක් දැක්කොත්
මේ හරි දුකෙන් ඒ ගේ දිහා බලන්නේ අපි. අනිත් මිනිස්සු හොඳට හෝටල් වල කනවා බොනවා නම් අපි හරි දුකෙන් බලන්නේ. අපිට එහෙම නෑනේ. මොකද අපි දුප්පත් පවුලක ඉපදුනේ දානේ පූජා කරලා නැති නිසා. එතකොට ලස්සනට අඳිනවා මිනිස්සු. අපි ඉතින් බලන හොරෙන් බලන්නේ කෙලින් බලන්නෙත් නෑ. අපේ මුන් අඳිනේවා. අපේ ඕන් ඔය වගේම තමයි පෙරේතයෝ. පෙරේතයන්ටත් එහෙම දැන් අර මේ ඊර්ෂ්‍යා කර කර ඉන්න පෙරේතයෝ හූල්ලනවා. ඒකනේ ඔය කෑම කනකොට මේ අනිත් අය බලාගෙන ඉඳි කන්න එපා කියන්නේ ඇයි? අරයාගේ ලෝභය, දේශය, මෝහය තමයි අර කන එක දිහා බලන්නේ. දැන් ඔය අම්මලා ළමයින්ට කිරි දෙනකොට පපුව වහගෙන කිරි දෙන්නේ ඒකනේ. එළියට ගිහිලා කිරි දෙන්නේ නැත්තේ ඒකනේ. දැන් නම් සමහර අයට එක ගාණක් නැහැ. එතකොට පොඩි කාට බඩේ අමාරු. දැන් ඒ හින්දාම තමයි බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පාත්‍රේ මේ දානේ වළඳන්නේ. දැන් පාත්‍රේ තියෙන ඒවා වෙන කාටවත් පේනවද? අපේ බත් පිගාන නම් හතර වටේටම පේනවා. ඒක තැටියක් වගේනේ තියෙන්නේ. ඉතින් දකින්න හැම එකාම මාළු කැල්ල දිහා බලයි. තියෙන බත් එක දිහා බලලා හූල්ලයි. එහෙම තියෙනවා. දැන් ඔය ලොකු හෝටල් වල නම් මේ වෙනම බෝඩ් ගහලා වට කරනවා. දැන් මම දැකලා තියෙනවා දැන් මේ විශාල ලංකාවේ නෙවෙයි ලෝකේ හොඳම රෙස්ටුරන්ට් එක. දැන් ලංකාවේ ඒවා තියෙනවනේ. ඒවට ගියපුවාම කෑම එක දෙන්නේ මේ පිගානක නෙමෙයි. තනිකරම බොක්ස් එකක. හේතුව මේකයි. ඒ දොර ඒ බොක්ස් එක දිගෑරගෙන බොක්ස් එකේ පියනේ කෑම එක වහගෙන තමයි කන්නේ. දැන් ඒ රටවල් වල බනිස් ගෙඩිය දෙන්නේ ලොකු පේපර් එකක ඔතලා. ලංකාවේනේ සීනි බනිස් ගෙඩිය ඇඳුම් ගලවලා වගේ තියෙන්නේ. මූ කන්නේ බනිස් කියලා පේනවා. දැන් අවුරුද්දටත් අර මම දැක්කා අවුරුදු උත්සවවල බනිස් ගෙඩිය නූලක එල්ලලා කණ්ඩ දාලා තිනවා. දිනෝ 1000ක් ඉදි රෙදි අඳින්න යන්නේ. දිනෝ 1000ක් ඉදි ඇඳුම් ගලවන්න යන්නේ නැහැ. දිනෝ 1000ක් ඉදි කැම ගන්න යන්නේ නැහැ. ඒවා ආචාර සමාචාර විධික්‍රම සමාජය තුල තියෙන්න ඕන. දැන් ඒවා ටිකෙන් ටික නැති වෙගෙන යන කාලකන්ණි යුගයකට පත් වෙලා ඉන්න මොහොතක අපි උතුම් බුදු ගුණ 9 YouTube නාලිකාවෙන් ඔබට මේ ඇත්ත తত্ত্বය පහදන්නයි හදන්නේ. ඒක තමන්ගේ රස්සාව රැකගන්න. මොකද්ද කරන්න ඕන? වට්ටියේ, මුට්ටියේ, හට්ටියේ, පෙට්ටියේ, දීසියේ, කප් එකේ, වීදුරුවේ ලෞතර බුදුරජාණන් වහන්සේට දානමාන කරන්න එපා. යම් භික්ෂුවක් මේ ලෝකේ ඇද්ද මහාන වෙච්ච කෙනෙක් ඇද්ද ඒ කෙනා පිගානක බත් කනවා නම් එයාට දාන බෙදන්න එපා. පිගානක දම් පූජා කරන්න එපා. සාගතයට වැටෙනවා. දැන් ලංකාවේ ඔයාලා දකින්න ඇති සාමපාගමන කොච්චර පයින් ගියත් පාත්‍රේ විසිකරේ නෑ මේක ලොකුයි කියලා. පාත්‍රේ කරේ දාගෙනමයි උන්වහන්සේලා වැඩම කළේ. ඇයි? බුදුරජාණන් වහන්සේ අනුතන වදාලා අටපිරිකරේ තමයි සුදුසුම දේ. පිගම් කෝප හරියන්නේ. දැන් මේ සමහර අය ඔෆිස් එකට යන්න ඕන, රස්සාව කරන්න ඕන. මට ඔක බස් එකේ පාත්‍රය අරන් යන්න බෑ කියලා මේ මිනිස්සු කන පිගානේ කන්නේ. එතකොට පිගානෙන්ම යාගේ මහානකම ඉවරයි. ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදය කැඩුවා. ඒ නිසා ඔබත් භික්ෂුවගේ පිගානකට බත් බෙදලා භික්ෂුවකට කවදාවත් පූජා කරන්න එපා. කවදාවත් තමන්ගේ ජීවිතේ දියුණුව ලැබෙන්නේ පාත්‍රයෙන් තමයි පැන් පූජාව. පාත්‍රයෙන් තමයි දාන මාන කිරි ආහාර පූජාව. දැන් අපි දකිනවා ඔය පිගම් වල බත් බෙදලා වීදුරු වල පැන් තියලා වට්ටි වල මල් තියලා තියෙන ගෙවල් වල ගුට්ටි කෙලි මල්ල කෙලි ආදායම නැහැ. රණ්ඩු සරුවා. සෑම රාජ්‍ය ආයතනයකම ඌව තමයි කරන්නේ. ඉතින් මොකද වෙන්නේ? ඔන්න හොරකමක් කරලා කියන ඔක්කො සල්ලි ටික නැහැ කියන ඔක්කො ඕනම් බංකොලොත් උනා කියනවා. ඉතින් මේ ආණ්ඩුවක් වෙනවා එන හැම ආණ්ඩුවකටම රටේ මිනිස්සුත් බයිනවා. අලුතෙන් එන ආණ්ඩුවත් බයිනවා.
එතකොට ඒ අලුතෙන් ආණ්ඩුව කරගෙන යනකොට පරණ ආණ්ඩු සේරම බයින. මේ බැනුම් අහන්න වෙන්නේ ඇයි? හැමදාම උදේට සෑම රාජ්‍ය ආයතනයකම ලෝතුරා බුදුරජාණන් වහන්සේට වීදුරුවක පැන් තේන හින්දා හිඟමනට වැටේ. ඇයි මේ අයට පාත්‍රයක පැන් පූජා කරන්න බැයිද? මේ අය මේ බණ අහන්නේ නෑ. තමන්ගේ රස් අර එක ළමයෙක් හිටියා මං කිව්වා ඒ ළමයාට ඔය වීදුරු වල පැන් පූජාව කරන්න එපා. පාත්‍රයක පැන් පූජාව කරන්න ඔයාට ඉක්මනටම ජොබ් එකක් ලැබෙනවා කියලා. ඉතින් කරා. ඉතින් එයාට රස්සාව ලැබුණා. තමන්ට රස්සාවක් තියෙන්න ඕන. රස්සාවක් තියෙනකොට වටිනාකමක් තියෙනවා ජීවිතේ. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේක දිව්‍ය ලෝකෙ නෙමෙයිනේ. හිතන පතන දේ මෙවිලා අපි ළඟට පාත් වෙන්නේ නැහැ. සමහර අය හිතාගෙන ඉන්නවා දෙයියෝ අපිට මවලා දෙයි කියලා. දෙයියන්ගේ පුණ්‍යානුභාවයට දෙයියන්ට මැවෙනවා. දෙයියන්ට තියෙන මානසික ලෝකයක් විතරයි. මේ බාහිර මේ බත් පාන් කාගත්ත ලොරි බස් තියෙන එකක් නැහැ. කොච්චර මෝඩයෝද කියලා බලන්නකො පළතුරු පූජා කරනවා දෙයියන්ට. මොකද මේ දෙයියන්ට යන්න මේ টয়ලට් හදලා තියෙනවේ. ඉතින් ඒක නිසා අද අපි කතා කරන්නේ ඔබට රස්සාවක් නැද්ද? සමහරුන්ට රස්සාවක් කරන්න හිතෙන්නේ නැහැ. ආදායමක් උපයන්න හිතෙන්නේ නැහැ. ඒක පව්කාරකමක්. එළවලු ටිකක් වගා කරලා හරි අලබතලයක් වගා කරලා හරි නේද? කඩේක වළම්පි ගන්න ටිකක් හරි හොදලා තමන් නිකන් තමන්ගේ අතපය නිකන් තියාගෙන ඉන්න එක මහා මෝසලයි. මහා මෝසලයි. තමන් හම්බ කරලා කන කෙනෙක් වෙන්න ඕන. ඒක තමන්ට සතුටුයි. කවදාවත් ඉල්ලගෙන කන තත්ත්වයටපත් වෙන්න හොඳ නැහැ. ඒක නිසා හැමදෙනාගේම සැපය ප්‍රාර්ථනා කරන්න. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිර්වාණයටපත් වෙත්වා සියලු සත්වයෝ මක බෑ වේවා කියලා හිතනවද? එහෙම හිතුවොත් හිතන ප්‍රමාණය වැඩි. කියලා වේවා. යන්නේනම නැති වේවා. සාප වේවා. උන්ට හරියන්නම එපා කියලා කියාගත්ත අය ඉන්න මේ ජීවිතේ. ඒ අය මොන ව්‍යාපාරයක පටන් ගත්තත් එයාලට හරියන්නේ නැහැ. එයාලට මොන දේ කරත් හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ අද මතක් කරන්නේ රුවන්වැලි එහෙම කරගත්ත කෙනෙක් ඉන්නවා. රුවන්වැලි මහසෑය අපේ මහ පූජාව තියෙනවා. රුවන්වැලි මහසෑයේ මහ පූජාවට සහභාගී වෙලා ආයත සංවරයේ පිහිට ගන්න. අනේ භාග්‍යතුන් වහන්සේ මගේ නොදැනුවත්කමට මගේ මෝඩකමට මම මේ වගේ දේවල් කියාගෙන තියෙනවා, හිතාගෙන තියෙනවා, කරගෙන තියෙනවා. ඒක නිසා අද දවසේ ඔබ වහන්සේ වෙනුවෙන් මේ පිරිසිදු අටපිරිකරය පූජා කරලා බෙහෙත් පාත්‍රය පූජා කරලා සුවඳ මල් ටික පූජා කරලා වහන්සේගෙන් මම සමාවයි දෙනවා මින්මතු කිසිදාක කිසිම මොහතක කිසි කෙනෙක්ගේ දියුණුවට මම අකුල් හෙලන්නේ කියලා. ආන්ගේ ආයත සංවරයේ සමාව ගත්තොත් ඊට පස්සේ එයා බුලත් පිට කඩයක් දාන්න නෙමෙයි හිතන්නේ. බුලත් පිට කඩ දාන්න හොඳයිද? මිනිස්සුන්ට පිළිකා රෝග හැදෙනවා. මොකද කරන්නේ එයා? මිනිස්සුන්ට සුව පහසුව කැන්දෙන රස්සාවකට ගියත් ව්‍යාපාරයක් පටන් ගත් එයා බිඳුවෙන් බිඳුව නෙවෙයි නගින්නේ 1 2 3 4 5 කියලා යාගේ වැඩි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ දේශනාව අහන අයට මම කියන්නේ ඉගෙන ගන්න දරුවෙක් වෙයි නම් අධ්‍යාපනයේ දියුණු වෙන්නේ පින් බලයට. ඒ දරුවෙකුට හොඳට ඉගෙන ගන්න ඕන කියලා හිතෙන්නේ පින් බලයකට. රස්සාව සතුටෙන් කරන්නේ. රස්සාව හොඳට කරොත් මොනවද ලැබෙන්නේ? දැන් ගොඩාක් අයට මේ උසස් සීම් නැහැ. දිරිදීම නැහැ. ඕටි බටා නැහැ. ඇයි අර කරන වැඩ ටික කරන්නේ අප්පිරියාවෙන්. කරන එක කරන්නේ අප්පිරියාවෙන්. ලොක්කෝ එනකොට හොඳට වැඩ කරනවා වගේ පෙන්නනවා. හරියට සමහර ගෙවල් හදන මේසම් බාස්ලා වගේ. ගෙවල් වල අයිතිකාරයෝ ගියාට පස්සේ උන් තැන් තැන් වල වැටිලා බුදි. හැන්දෑවට සල්ලි ටික ගන්නවා. එතකොට ඒ සල්ලි වල හැටියට බිත්ති ටික බැඳලා නැහැ, කපරාදු කරලා නැහැ. ඒ නිසා හැමදාම ඒ බාස්ලට ඉන්න හරි හැමන් තැනක් නැහැ. ඒ අර මිනිස්සුන්ගේ සල්ලි ටික අරගෙන බොරුවක් නේ කරන්නේ.
මිනිස්සෙක් දවසකට මිනිස්සෙක්ගෙන් 3000ක් ගන්නවා නම් 9000කවත් මිනිස්සුන්ට වැඩක් කරලා දෙන්න ඕන. ඒ වැඩිපුර කරලා දෙන ටික Tamanට ධනයක් වෙලා කොයි වෙලාවක හරි ලැබෙනවා. දැන් අපි මේ දවස ගානේ පින්වත් ඔයාලට මේ අවවාද අනුශාසනා බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් මතක් කරලා දෙනවා. ඉතින් ඒකම මදිද? එතකොට අපි මේ කරන එක කොච්චර ලොකු සේවයක්ද? ඒකෙන් දැන් කී දෙනෙක් ගොඩ ගිහිල්ලා තියෙනවද? එහෙනම් හොඳට අහගන්න මගේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක මගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක මගේ බුදුරජාණන් වහන්සේ විජාචරණ සම්පන්න වනසේක මගේ බුදුරජාණන් වහන්සේ සුගත වනසේක මගේ බුදුරජාණන් වහන්සේ ලෝකවිදු වනසේක මගේ බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති වනසේක මගේ බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානං වනසේක මගේ බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක මගේ බුදුරජාණන් වහන්සේ භගවා වනසේක මගේ බුදුරජාණන් වහන්සේ ස්වකාත වනසේක මගේ බුදුරජාණන් වහන්සේ සන්දිට්ඨික වනසේක මගේ බුදුරජාණන් වහන්සේ අකාලික වනසේක මගේ බුදුරජාණන් වහන්සේ ඒහිපස්සික වනසේක මගේ බුදුරජාණන් වහන්සේ ඕපනයික වනසේක මගේ බුදුරජාණන් වහන්සේ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝයි වනසේක මගේ බුදුරජාණන් වහන්සේ සුපටිපන්න වනසේක මගේ බුදුරජාණන් වහන්සේ උජුපටිපන්න වනසේක මගේ බුදුරජාණන් වහන්සේ ඥායපටිපන්න වනසේක මගේ බුදුරජාණන් වහන්සේ සාමීචිපටිපන්න වනසේක මගේ බුදුරජාණන් වහන්සේ ආහුනේය වනසේක
මගේ බුදුරජාණන් වහන්සේ පෞනෙය්‍ය වනසේක මගේ බුදුරජාණන් වහන්සේ දකිනෙය්‍ය වනසේක මගේ බුදුරජාණන් වහන්සේ අංජලි කරනෙය්‍ය වනසේක මගේ බුදුරජාණන් වහන්සේ අනුත්තරං පුඤ්ඤං කෙත්තම් ලෝකස්වාති වනසේක මේ විදිහට තමයි සුවිසි ගුණ අපි හිතන්න ඕන. ගොඩාක් මේ සමාජයේ බුදු ගුණ කියලා හිතන්නේ පන්සලේ තියෙන පිළිමේ කියලා. නැත්තම් ගෙදර තියෙන කළු පාට පිළිමය. හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරන්ට කුෂ්ඨ රෝගයක් ඇතිලා කියලා. දැලිරෙදි යන්දා කියලා. බලන්න මේ තරම් වර්ණයකින්වත් කරහඬ හොඳ නැති ලෞතුරා බුදුරජාණන් වහන්සේට අපහාස කරන ගෙවල් වල අද දුක්ගිනි කරදර ප්‍රීඩා අසමගි එකාට එක රුස්සන්නේ තත්ත්වයට එන්නේ ඇයි? ආන් අර ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට කළු පිළිමයක් තියලා අපේ බුදුහාඳුරෝ කළු පාටයි කියලා නින්දා කරනවා. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ තරහකාරයෝ. බුදුරජාණන් වහන්සේ කායිකවත් තරහ නැහැ. ඒ වුණාට මේ මිනිස්සු බුදුරජාණන් වහන්සේට පුදුම තරහයි. ඒකයි කැත විදියට බුදුහාමුදුරුවෝ මැටි ගොඩක් කරලා, බුදුහාමුදුරුවෝ කොන්ක්‍රීට් ගොඩක් කරලා, බුදුහාමුදුරුවෝ රෙදි කෑල්ලක් කරලා, බුදුහාමුදුරුවෝ කඩදාසි කෑල්ලක් කරලා දැන් මේ දවස්වල කරනවා කට්ටිය. මොකද මේ මාසේ අන්තිමට නේ වෙසක්. බුදුහාමුදුරුවෝ කඩදාසි බවට පත් කරන්න හදන වෙසක් මාසේ. බුදුහාමුදුරුවෝ තහඩු කෑලි බවට පත් කරන්න හදනවා. බුදුහාමුදුරුවෝ ලෑලි කෑලි බවට පත් කරන්න. බුදුහාමුදුරුවෝ රුජු පොම් බවට පත් කරන්න. බුදුහාමුදුරුවෝ කොන්ක්‍රීට් බවට පත් කරන්න හදනවා. මේවා පව් නෙමේද? බුදුරජාණන් වහන්සේ කියන්නේ ගොඩාක් අය හිතාගෙන ඉන්නේ ඔන්නෝවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ගහක් කියලා හිතාගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ ඇසතු ගහට පස්සපැත්ත හැරෙව්වේ. පස්සපැත්ත හරවලා වාඩි වුණේ. මිනිස්සෙක් වැස්සක් වහිනකොට ගහ බදා ගන්න නැහැ ගිහිල්ලා. ගහට පිට දීලා අවුවක් හරි වැස්සක් හරි හැවනක් තියෙනවනම් දැන් අපි වුණත් මාර ගස් වලට ගිහිල්ලා වහින වෙලාව ඉඳලා තියෙනවා. වහින වෙලාවේ මාර ගහට අපි වැඳගෙන හිටියේ නේද? ගස් වලට බත් කන්න පුළුවන්. අර මාළඹේ දහමාවතේ මම දවසක් ගියා එතන මේ බලන්න යනකොට රෑ 12ටත් කිරිබත් පූජා කරන්න කියනවා මේ බෝගහට. බෝගහ නෙමෙයි ඒක මොකද්ද මේ නිකන් ගහ. මේ ඒක හින්දා බුදුහාමුදුරුවෝ ගහක් නෙමෙයි. ওই ගස්වල අතුවල මුල්වල නෑ බුදුගුණ. බුදුගුණ තියෙන ධර්මය තුල. ඒකනේ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ බෝගහ සරණං ගච්ඡාමි කියනවද? නෑ දැන් අද පාසල් පොත්වල තියෙන්නේ මේ ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කිරීමේදී විහාරයකට ගියාම ඉස්සල්ලාම උද්දේශික චෛත්‍ය රාජානන් වහන්සේ වැඳ පුදා ගන්න කියලානේ උගන්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික චෛත්‍ය. බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ඉතිරි වෙච්ච කැබලි කොටස් තැම්පත් කරපු එක කියලානේ ඔය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පාවිච්චි කරපු දේවල් තියෙනවා. පාත්‍රය වෙන්න පුළුවන්, සිවුර වෙන්න පුළුවන්. එතකොට ඔය කියන මේ ගහේ අත්තක් වෙන්න පුළුවන්, ගහේ කොටසක් වෙන්න පුළුවන්. නේද? ඒ ගහේ කොටසක් නෙවෙයි දක්ෂිණ ශාඛාව කියලා අනුරාධපුරේ මහමෙවුනාවේ තියෙන්නේ. දක්ෂිණ ශාඛාව. ඒක බුදුරජාණන් වහන්සේ පරිභෝජනය කළ එකක්. එතකොට තව එකක් තියෙන උදේසා කියලා හදාගෙන තියෙනවා. ඒක අන්තිමටම තමයි ඔය පිළිමය හදලා තියෙන වඳින්නේ. එතකොට නිකම් පිළිම වලට වැඳලා වැඩක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට කරන නින්දාව. එතකොට මිනිස්සු ඉස්සෙල්ලාම ශාරීරික
චෛත්‍යෙට නෙවෙයි වදින්නේ ගිහිල්ලා ගහට වදින්නේ. අර සමහර ගෙවල් තියෙනවා මේ ගෙදර අම්මට තාත්තට නෙවෙයි ගරු කරන්නේ. අම්මට තාත්තට නෙවෙයි සලකන්නේ. අම්මට තාත්තට නෙවෙයි අප උපස්ථාන කරන්නේ ගෙදර බැල්ලිට. නැත්තම් බල්ලට. නැත්තම් පූසට. නැත්තම් ඥාවුවට. ඒ ඌට තමයි ඔක්කොම සැලකිලි. ගෙදර ආච්චිට නෑ, සීයට නෑ, අම්මට නෑ, තාත්තට නෑ. බල්ලන්ට මේ හරි ආදරෙන් කතා කරනවා. ගෙදර මිනිස්සුන්ට උණුහරප කියලා කතා කරනවා. ඒ වගේ වැඩක් ඔය. ඉතින් ඒක නිසා මේ වැරදි අඩුපාඩු හදාගත්තොත් අපේ ජීවිතේ පුදුම විදියට හරියනවා. දැන් වෙලා තින්නේ මොකද්ද? තමන්ගේ ජීවිතේ වැරද්ද දකින්න තමන් දිහා බලන්නේ නැහැ. බලන්නේ අනුන් දිහා. අරයගේ උස එකයි කොට එකයි මහත එකයි කෙට්ටු එකයි තියෙන එකයි නැති එකයි. ඕවා තමයි හොය හොයා ඉන්නේ දවස පුරාම. තමන්ට කෙලවිලා යනවා තමන් දන්නේ නැහැ. ඒක නිසා තමන්ගේ ජීවිතේ හැරිලා බලන්නයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. බුදුගුණ නමේ YouTube නාලිකාවේ මේ ධර්ම දේශනා අපිට කරගෙන යන්න ආධාර කරා පින්වත් ඔය. ඒ වගේම තමයි අපිට data card හුරලත් එවුවා. ඉතින් මේ හැමදාම මේ දේශනේ අහන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් තමයි පින්වත් ඔය. ඉතින් ඒක නිසා මේ වැඩසටහන් හදන්න මේවා කටයුතු කරන්න අපිට ආධාර උපකාර කරන අයත් ආශිර්වාදේ ලබා දෙන පින්වත් ඔබත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකීවා කියන්න බෑ. අපි දැන් කියන්නේ මොකද්ද? නිර්වාණයටම පත් වේවා කියලා. නිවන් කියලා වචනෙකුත් නැහැ. එතකොට මම මේ අද කිව්ව සුවිසි ගුණ ටික පුළුවන් දරුවෙක් ඉන්නවනම් පුළුවන් අම්මා තාත්තා කෙනෙක් ඉන්නවනම් ඔය කොමියුනිකේෂන් එකට ගිහිල්ලා ලස්සන අපුරෙන් ටයිප් කරලා මේ තමයි බුදුරජාණන් වහන්සේගේ සුවිසි ගුණ කියලා. ගුණ 24ම එක කොලයකට ටයිප් කරලා මට පිටපතක් ෆොටෝ ගහලා හරියවන්න PDF එකක් හරියවන්න. එතකොට මට පුළුවන් අපි ගාව ලක්ෂ ගාණක් ඉන්නවා. ඒ ලක්ෂ ගානටම යවන්න මෙන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා. ගොඩාක් හිතාගෙන ඉන්නේ මේ සංඝ ගුණ කියන්නේ පන්සලේ හාමුදුරුවන්ගේ ගුණ කියලා. මේවා හාමුදුරුවන්ගේ ගුණ නෙමෙයි. මේවා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා හිතන්නේ නැති තාක්කල් ඒ අය කාටද නිඳා කරන්නේ? බුදුහාමුදුරුව පුළුවන් ද ගමේ පන්සලේ හාමුදුරුවන්ට සමාන කරන්න බෑ. ඒකයි මේ දියුණුව නැත්තේ. ඒකයි මේ අපායට ඇදගෙන වැටෙන්නේ. ඒකයි මේ තරම් මිනිස්සුන්ට නඩුහබ ප්‍රශ්න කරදර විපත්ති. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේගේ ගුණය දානවා සාමාන්‍ය කෙනෙකුට. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ලෝකෙට එක්කෙනයි. ඉතින් ඒක නිසා මේ දුර වැඩි දුර ඉස්තර සම්පූර්ණ දේශනාවක් අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නිරන්තරයෙන් බුදුගුණ නමේ YouTube නාලිකාවේ ධර්ම දේශනා එකපාරක් අහන්න එපා. එක දේශනාවක් අඩුම ගානේ 5 පාරක්වත් අහන්න. හේතුව මේකයි මේ සමාජේ අපිව අන්දලා ගුණාට අන්දලා පෙරේතයන්ට අන්දලා යක්ෂයන්ට අන්දලා විකාර කරලා තියෙන්නේ ලනු කවලා. මේවා දැන් වමාරලා අපි මේ ඇත්ත தත්ත්වයට ගන්න ඕන. වහකාපුවා මොකද වෙන්නේ? ඉස්පිරිතාලේ වමනි කරවනවා. නැත්තම් බඩේලී යන්න දෙනවා. දෙකෙන් එකක් කරන්න එපා. ඒ වගේ අපි දාගත්ත කුණු කන්ද අපිම හලාලා අපි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය තැම්පත් කරගන්න මහන්සි වෙමු, කැප වෙමු. ඒක නිසා ඔබගේ මොනෝhari ගැටලුවක් තියෙනවා නම් මට සිංහලෙන් වොයිස් එකක් දාන්න. මම ඒක අහලා ඔයාලට පැහැදිලි උත්තරයක් දෙනවා අපේ WhatsApp නම්බර වලට. ඉතින් ඒක නිසා අපි ආශිර්වාද කරනවා අද දවසෙත් පින්වත් ඔයාගේ ජීවිතය සාප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නට බුදු ගුණ දැනගන්න ලැබේවා. දහම් ගුණ දැනගන්න ලැබේවා. සංඝ ගුණ දැනගන්න ලැබේවා. බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ වැඩ සිටින තෙරුවන් වහන්සේ නැමැති සද්ධර්ම ධාතුන් වහන්සේ වැඩ සිටින බුදු පිළිම වහන්සේ තැන්පත් කරගන්න හැම ගෙදරකටම මහා පුණ්‍ය වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා.
සබේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රකන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ තෙරුවන් සරණයි.